තෙරුවන් සරණයි සියලු දෙනාට. අපිට සාකච්ඡා කරන්නට තිබෙන්නේ අංගුත්තර නිකායේ තික නිපාතයේ ဒုတိ ය පඤ්ඤාසකේ මහා වග්ගයේ උපෝසථ සූත්‍රයේ අටකථා සංවර්ණනා කොටස. අපි අටකථා සංවර්ණනාවත් ඉදිරියට සාකච්ඡා කරමු. උපෝසථ සුත්ත වර්ණනා උපෝසථ සූත්‍රයේ වර්ණනාව. දසමේ තද උපෝසතේති තස්මින් අහු උපෝසතේ තන් දිවසං උපෝසතේ පන්නරසික උපෝසත දිවසේති වුත්තං හෝති උපසංකමීති උපෝසතංගානි අදිට්ඨාය ගන්ධමාලාදී හත්තා උපසංකමේ හන්දාති වවස්සග්ගත්තේ නිපාතෝ දිවා දිවස්සාති දිවසස්ස දිවානාම මජ්ජන්නෝ ඉමස්මින් තීතේ මජ්ජංහිකේ කාලේති යත්තෝ කුතෝ නූතුං ආගච්ඡසීති කිං කරොන්ති විචරසීති පුච්ඡති ගෝපාලකු පෝසතෝති ගෝපාලකේහි සද්දින් උපවසන උපෝසතෝ නිගණ්ඨ උපෝසතෝති නිගණ්ඨානං උපවසන උපෝසතෝ අරියෝ පෝසතෝති අරියානං උපවසන උපෝසතෝ සය්‍යතාපි විසාකේති යතානාම විසාකේ සායන්න සමෙහි සාමිකානං ගාවෝ නීයානෙත්වාති ගෝපාලකාහි දේවසික වේතනේන වා පංචාහ දසාහ අද්දමාස සමාස චමාස අද්දමාස මාස චමාස සංවච්චර පරිච්ඡේදේන වා ගාවෝ ගහෙත්වා රක්칸ති ඉදපන දේවසික වේතනේන රක්කන්තං සන්දායතං උත්තං නීයාතෙත්වාති පටිච්චාපෙත්වා ඒතාවෝ ගාවෝති දත්වා ඉති පටිසංචික්කතිති අත්තනෝ ගේහං ගන්ත්වා බුංජිත්වා මංචෙන් නිපන්නෝ ඒවම් පච්ච වෙක්කති අවිජ්ජා සහගතේනාති තණ්හාය සම්පයුක්තේන එවං කෝ විසාකේ ගෝපාලකෝ පෝසතෝ හෝතිති අරිය උපෝසතෝව අයං අපරිසුද්ධ විතක්කතායපන ගෝපාලක උපෝසතට්ඨානේ තිතෝ න මහප්පලෝති විපාකඵලේන න මහප්පලෝ න මහානිසංසෝති විපාකානිසංසේන න මහානිසංසෝ න මහාජූතිකෝති විපාකෝ වාසේන න මහා ඕබාසෝ න මහා විපාරෝති විපාක විපාරස්ස අමහන්තතාය න මහා විපාරෝ දසමේ තද උපෝසතේති තස්මින් අහෝ උපෝසතේ තන් දිවසං උපෝසතේ පන්න රසික උපෝසත දිවසේති උත්තං හෝති දසමේ දසවැනි සූත්‍රයේ තද උපෝසතේ ඉති තද උපෝසතේ යනු තස්මින් අහෝ උපෝසතේ ඒ දින උපෝසතේහි තන් දිවසං උපෝසතේ එදවස උපෝසතේහිදී පන්න රසික උපෝසත දිවසේ ඉති වුත්තං හෝති පසළොස්වක උපෝසත දිනේදී ඉති අනුයෙන් වුත්තං හෝති කියන ලද්දේ වේ. උපසංකමීතේ උපෝසතංගානී අදිට්ඨාය ගන්ධමාලාදී හත්තා උපසංකමේ උපසංකමී ඉති උපසංකමී යනු උපෝසතංගානී අදිට්ඨාය උපෝසතාංගයන් අදිෂ්ඨාන කොට ගන්ධමාලාදී හත්තා සුවඳ මල්දම් ආදිය ගත් අත් ඇතිව උපසංකමී එළඹුනි. හන්දාති වවස්සක් ගත්තේ නිපාතෝ හන්දා ඉති හන්ද යනු වවස්සක් ගත්තේ නිපාතෝ අනුමැතිය ලබා දීම අර්ථයේහි නිපාතයකි. දිවා දිවස්ස ඉති දිවා දිවස්ස යනු දිවසස්ස දවසේ දිවා නාම මජ්ජන්නෝ දහවල් කාලය නම් මධ්‍යාහනයයි. ඉමස්මින් තිතේ මජ්ජන්හිකේ කාලේති අත්තෝ
ඉමස්මින් තිතේ මජ්ජන්හිකේ මේ පිහිටියා වූ මධ්‍යාහන කාලයේදී ඉතියත්තෝ යන අර්ථයයි. කුතෝ නූත්වං ආගච්ඡසි ඉති කුතෝ නූත්වං ආගච්ඡසි යනු කිං කරොන්ති කුමක් කරන්නී වී විචරසි හැසිරෙයිද ඉති පුච්ඡති යනුවෙන් විමසයි. ගෝපාලක උපෝසතෝති ගෝපාලකේහි සද්දින් උපවසන උපෝසතෝ. ගෝපාලක උපෝසතෝ ඉති ගෝපාලක උපෝසතෝ යනු ගෝපාලකේහි සද්දින් ගෝපල්ලන් සමග උපවසන උපෝසතෝ සමාදන් වන උපෝසතයයි. නිගණ්ඨෝපෝසතෝ ඉති නිගණ්ඨ උපෝසතෝ ඉති යනු නිගණ්ඨානං නිගණ්ඨයින්ගේ උපවසන උපෝසතෝ සමාදන් වන උපෝසතයයි. අරියෝපෝසතෝති අරියානං උපවසන උපෝසතෝ. අරිය උපෝසතෝ ඉති අරිය උපෝසතෝ යනු අරියානං ආර්යයන්ගේ උපවසන උපෝසතෝ සමාදන් වන උපෝසතයයි. සේයතාපි විසාකේ ඉති සේයතාපි විසාකේ යනු යතානාම විසාකේ විසාකාවනි යම්සේ නම් යන අර්ථයයි. ඡායන්න සමයේ සාමිකානං ගාවෝ නීයාතෙත්වාති ගෝපාලකාහි දේවසික වේතනේන වා පංචාහ දසාහ අද්දමාස මාස ච මාස සංවච්චර පරිච්ඡේදේන වා ගාවෝ ගහේත්වා රක්칸ති. සායන්න සමයේ සාමිකානං ගාවෝ නීයාතෙත්වා ඉති සායන්න සමයේ සාමිකානං ගාවෝ නීයාතෙත්වා යනු හි විස්තරේ නම් ගෝපල්ලෝ දේවසික වේතනේන දිනපතා වැටුපෙන් හෝ දේවසික වේතනේන වා දිනපතා වැටුප කරනකොට හෝ පංචාහ පස් දින දසාහ දස දින අද්දමාස අඩමාස මාස චය මාස සය මාස සංවච්චර පරිච්ඡේදේනවා වසරක කාල පරිච්ඡේදයෙන් හෝ ගාවෝ ගහෙත්වා ගවයන්ගෙන රක්칸ති රකිත්. පනතවද ඉද මේ සූත්‍රයේහි දේවසික වේතනේන දිනපතා වැටුප කරනකොට රක්칸තන් සන්දාය රකින්නවුන් සඳහා ඒතම් බුත්තං මෙය කියන ලදී යයි දත යුතුය. නීයාතෙත්වාති පටිච්චාපෙත්වා නීයාතෙත්වා ඉති නීයාතෙත්වා යනු පටිච්චාපෙත්වා බාරදී ඒතා මොවුන් බෝගාවෝ නුඹගේ ගවයෝය ඉති යනුවෙන් දත්වා දී යන අර්ථයයි. ඉති පටිසංචික්කතිති අත්තනෝ ගේහං ගන්්වා බුංජිත්වා මංචේ නිපන්නෝ ඒවම් පච්චවෙක්කති. ඉති පටිසංචික්කති යනු අත්තනෝ ගේහං ගන්්වා තමාගේ ගෙදරට ගොස් බුංජිත්වා අනුභව කොට මංචේ නිපන්නෝ ඇඳෙහි වැතුරුනේ වී ඒවම් පච්චවෙක්කති මෙසේ සලකා බලයි. අවිජ්ජා සහගතේනාති තණ්හාය සම්පයුත්තේන. අවිජ්ජා සහගතේන ඉති අවිජ්ජා සහගතේන යනු තණ්හාය සම්පයුක්තේන තණ්හාවහ සම්පයුක්ත වූ යන අර්ථයයි. එවං කෝ විසාකේ ගෝපාලකෝ උපෝසතෝ හෝති इति අරිය උපෝසතෝව අයං අපරිසුද්ධ විතක්කතාය පන ගෝපාලක උපෝසතට්ඨානේ තිතෝ. එවං කෝ විසාකේ ගෝපාලකෝ උපෝසතෝ හෝති इति එවං කෝ විසාකේ ගෝපාලකෝ උපෝසතෝ හෝති යන මෙය ආර්ය උපෝසතෝව එවං කෝ විසාකේ ගෝපාලකෝ උපෝසතෝ හෝති इति අයං එවං කෝ විසාකේ ගෝපාලකෝ උපෝසතෝ හෝති යන මෙය අරිය උපෝසතෝ ඒව අරිය උපෝසතයමයි. අපරිසුද්ධ විතක්කතාය පන ගෝපාලක උපෝසතට්ඨානේ තිතෝ. පනයි නමුදු අපරිසුද්ධ විතක්කතාය අපිරිසිදු විතක්ක ඇති බව හේතුවෙන් ගෝපාලක උපෝසතට්ඨානේ ගෝපාලක උපෝසතට්ඨානේහි තිතෝ පිහිටියේය.
න මහප්පලෝති විපාක ඵලේන න මහප්පලෝ න මහප්පලෝ ඉති න මහප්පලෝ යනු විපාක ඵලේන විපාක ඵලය කරනකොට න මහප්පලෝ මහත්ඵල වූවක් නොවේ. න මහානිසංසෝති විපාකානිසංසේන න මහානිසංසෝ විපාක න මහානිසංසෝ ඉති න මහානිසංසෝ යනු විපාකානිසංසේන විපාකානිසංසේ කරනකොට න මහානිසංසෝ මහානිසංස වූවක් නොවේ. න මහජුතිකෝ ඉති න මහජුතිකෝ යනු විපාක ඕභාසේන විපාක ඕභාසයෙන් න මහා ඕභාසෝ මහා ඕභාස ඇත්තක් නොවේ. න මහා විප්පාරෝ ඉති න මහා විප්පාරෝ යනු විපාක විප්පාරස්ස විපාක විපුල භාවයාගේ අමහන්තතාය නොමහත් බව හේතුවෙන් න මහා විප්පාරෝ මහා පැතිරීමක් ඇත්තක් නොවේ. සමන ජාතිකාති සමනායේව පරං යෝජන සතන්ති යෝජන සතං අතික්කමිත්වා තතෝ පරං තේසු දණ්ඩං නික්කිපාහීති තේසු යෝජන සතතෝ පරවාගේසු තිතේසු සත්තේසු දණ්ඩං නික්කිප නික්කිත දණ්ඩෝ හෝහි නාහං කොච්චනි කස්සති කිංචන තස්මින්ති අහං කත්තති කස්සති පරස්ස කිංචන තස්මින් න හෝමි කිංචනං උච්චති පලිබෝධෝ න හෝමීති උත්තං හෝති නච මම කොචනි කත්තචි කිංචන තත්තිති මමාපි කොචනි අන්තෝවා බහිද්ධාවා කත්තචි ඒක පරික්කාරේපි කිංචනතා නත්ති පලිබෝධෝ නත්ති චින්න පලිබෝධ හමස්මීති උත්තං හෝති භෝගේති මංච පීඨ යාගු බත්තාදයෝ අදින්නම් ඒව පරිබුංජතිති පුන දිවසේ මංචේ නිපජ්ජන්තෝපි පීඨේ නිසීදන්තෝපි යාගුම් පිවන්තෝපි බුත්තම් බුංජන්තෝපි තේ භෝගේ අදින්නේයේව පරිබුංජති න මහප්පලෝති නිප්පලෝ ව්‍යංජන ඒව හි එත්ත සාවසේසං අත්තෝපන නිරවසේසෝ එවං උපවුත්තස්ස හි උපෝසතස්ස අපමත්තකම්පි විපාකඵලං ඉට්ටං කන්තං මනාපං නාම නත්ති තස්මා නිප්පලෝත්තේව වේදිතබ්බෝ ශේෂපදේසූපි ඒසේව නයෝ සමන ජාතිකාති සමනායේව සමන ජාතිකා ඉති සමන ජාතිකා යනු සමනා ඒව ශ්‍රමණයෝමය පරං යෝජන සතන්ති යෝජන සතං අතික්කමිත්වා තතෝ පරං යෝජන සතං ඉති පරං යෝජන සතං යනු යෝජන සතං අතික්කමිත්වා යොදුන් 100ක් ඉක්මවා තතෝ පරං එයින් මතු යන අර්ථයයි තේසු දණ්ඩං නික්කිපාහීති තේසු යෝජන සතතෝ පරභාගේසු තිතේසු සත්තේසු දණ්ඩං නික්කිප නික්කිත දණ්ඩෝ හෝහි තේසු දණ්ඩං නික්කිපාහී ඉති තේසු දණ්ඩං නික්කිපාහී යනු තේසු යෝජන සතතෝ ඒ යොදුන් 100න් එහා පරභාගේසු තේසු යෝජන සතතෝ ඒ යොදුන් 100න් පරභාගේසු එහා කොටසෙහි තිතේසු සත්තේසු සිටින්නා වූ සත්වයින් කෙරෙහි දණ්ඩං නික්කිප දඬු බහා තබනු නිකිත දණ්ඩෝ හෝහි බහා තබන ලද දඬු ඇත්තෙක් වෙව නාහං කොචනි කස්සචි කිංචන තස්මින්ති අහං කත්තචි කස්සචි පරස්ස කිංචන තස්මින් න හෝමි නාහං කොචනි කස්සචි කිංචන තස්මින් ඉති නාහං කොචනි කස්සචි කිංචන තස්මින් යනු අහං මම කත්තචි කිසි තැනකදී පරස්ස කස්සති වෙනත් කිසිවෙකු හට කිංචන තස්මින් න හෝමි කරදර ඇත්තෙක් නොවෙමි කිංචනං උච්චති පලිබෝධය බාධාව කිංචනං ඉති වුත්තති කිංචනං යයි කියනු ලැබේ පලිබෝධෝ න හෝමීති වුත්තං හෝති පලිබෝධෝ බාධාවක් න හෝමි නොවෙමි ඉති වුත්තං හෝති යනුවෙන් කියන ලද්දේ වෙයි
नच मम क्वचनि कत्तचि किंचन तत्तीति मम अपि क्वचनि अंतो वा बहिद्धा वा कत्तचि एक परिक्कारेपि किंचनता नास्ति फलिबोधो नास्ति चिन्न फलिबोधो हमस्मीति उत्तम होति नच मम क्वचनि कत्तचि किंचन तत्ति इति नच मम क्वचनि कत्तचि किंचन तत्ति යනු මමාපි මටත් क्वचनि කිසිදු තැනක අන්තෝ වා බහිද්දා වා අභ්‍යන්තර හෝ බාහිර හෝ කත්තචි කිසිදු තැනක ඒක පරික්කාරේපි එක භාණ්ඩයක් නිමිත්තෙහිවත් කිංචනතා නැත්ති බාධාවක් නැත පලිබෝධෝ නැත්ති ඉරිහැරයක් නැත चिन्न पलिबोधो हमस्मीति उत्तम होती अहं मम चिन्न पलिबोधो अस्मि सिंधुनु पलिबोध ඇත්තෙක් වෙමි इति उत्तम होती යනුවෙන් කියන ලද්දේ වේ. භෝගේති මංච පීඨ යාගු බත්තාදයෝ. භෝගේ ඉති භෝගේ යනු මංච පීඨ යාගු බත්තාදයෝ ඇඳ පුටු කැඳ බත් ආදියයි. අදින්නම් ඒව පරිභුංජතිති පුන දිවසේ මංචේ නිපජ්ජන්තෝපි පීඨේ නිසීදන්තෝපි යාගු පිවන්තෝපි බත්තම් බුංජන්තෝපි තේ භෝගේ අදින්නේ ඒව පරිභුංජති අදින්නම් ඒව පරිභුංජති ඉති අදින්නම් ඒව පරිභුංජති යනු පුන දිවසේ ඊළඟ දවසේහි මංචේ නිපජ්ජන්තෝපි ඇඳෙහි වැතිරෙන්නේ වීත් පීඨේ නිසීදන්තෝපි පුටුවේ හිඳින්නේ වීත් යාගුම් පිවන්තෝපි කැඳ බොන්නේ වීත් බත්තම් බුංජන්තෝපි බත් බුදින්නේ වීත් තේ අදින්නේ භෝගේ ඒව ඒ නුදුන් භෝගයන්ම පරිභුංජති පරිභෝග කරයි න මහප්පලෝති නිප්පලෝ න මහප්පලෝ ඉති න මහප්පලෝ යනු නිප්පලෝ නිෂ්ඵල යන අර්ථයයි ව්‍යංජන මේවහි එත්ත සාවශේෂං අත්තෝපන නිරවශේෂෝ හි සත්‍යක්මය එත්ත ඒ පාඨේහි ව්‍යංජනං ඒව සාවශේෂං ව්‍යංජනයම සාවශේෂය පන එනමුදු අත්තෝ අර්ථය නිර්වශේෂෝ නිර්වශේෂය එවං උපවුත්තස්ස හි උපෝසතස්ස අපමත්තකම්පි විපාකඵලං ඉට්ටං කාන්තං මනාපං නාමනාත්ති හි සත්‍යක්මය එවං උපවුත්තස්ස මෙසේ වසන ලද උපෝසතස්ස උපෝසතයාගේ අපමත්තකම්පි අල්පමාත්‍ර උත් ඉට්ටං යහපත් කාන්තං කැමති වූ මනාපං මනාප වූ විපාක ඵලං නාම නැති විපාක ඵලයක් නම් නැත්තේය. තස්මා නිප්පලෝත්තේව වේදිතබ්බෝ. තස්මා ඒ හේතුවෙන් නිප්පලෝ ඉති ඒව නිෂ්ඵලය යනුවෙන්ම වේදිතබ්බෝ දත යුතුය. ශේෂපදේසූපි ඒ සේවනයෝ. ශේෂපදේසූපි සෙසු පදවලදීත් ඒසනයෝ ඒව මේ ක්‍රමයමය. උපක්ඛිලිට්ඨස්ස චිත්තස්සාති ඉදං කස්මා ආහ සංඛිලිට්ඨේන හි චිත්තේන උපවුත්තෝ උපෝසතෝ න මහප්පලෝ හෝතිති දස්සිතත්තා විසුද්ධේන චිත්තේන උපවත්තුස්ස උපවුත්තස්ස මහප්පලතා අනුඤ්ඤතා හෝති තස්මායේන කම්මට්ඨානේන චිත්තං විසුජ්ජති තං චිත්ත විසෝදන කම්මට්ඨානං දසේතුං ඉදමාහ තත්ත උපක්ඛමේනාති පච්චත්ත පුරිසකාරේන උපායේන වා තථාගතං අනුසරතිති අට්ඨහි කාරණේහි තථාගත ගුණේ අනුසරති එත හි තිපීසෝ භගවාති සෝ භගවා ඉතිපි සීලේන ඉතිපි සමාදිනාති සබ්බේ ලෝකීය ලෝකුත්තරා බුද්ධ ගුණා සංගහිතා අරහන්ති ආදීහි පාටියෙක්ඛ ගුණාව නිද්දිට්ඨා තථාගතං අනුසරතෝ චිත්තං පසීදතිති ලෝකීය ලෝකුත්තරේ තථාගත ගුණේ අනුසන්තරස්ස චිත්තුප්පාදෝ පසන්නෝ හෝති උපක්ඛිලිට්ඨස්ස චිත්තස්සාති ඉදං කස්මා ආහ
උපක්ඛලිට්ඨස්ස චිත්තස්ස ඉති ඉදං උපක්ඛලිට්ඨස්ස චිත්තස්ස යන මෙය කස්මා කවරෙහින් ආහ ඊවේදයත් සංකිලිට්ඨේන හි චිත්තේන උපවුත්තෝ උපෝසතෝ න මහප්පලෝ හෝතිති දස්සිතත්තා විසුද්ධේන චිත්තේන උපවුත්තස්ස මහප්පලාතා අනුඤ්ඤාතා හෝති. ඊ විස්තරය නම් සංකිලිට්ඨේන චිත්තේන කිලිටු සිතින් උපවුත්තෝ උපෝසතෝ වසන ලද උපෝසතය මහත්ඵලෝ න හෝති මහත්ඵල වූවක් නොවේය ඉති යයි දස්සිතත්තා දක්වන ලද බැවින් විසුද්ධේන චිත්තේන පිරිසුදු සිතකින් උපවුත්තස්ස වසන ලද්දා වූ උපෝසතයාගේ මහත්ඵලතා මහත්ඵල බව අනුඤ්ඤාතා හෝති අනුදන්නා ලද්දේ වෙයි. තස්මා යේන කම්මට්ඨානේන චිත්තං විසුජ්ජති තං චිත්ත විසෝධන කම්මට්ඨානං දසේතුං ඉදමාහ. තස්මා ඒ හේතුවෙන් යේන කම්මට්ඨානේන යම් කර්මස්ථානයක් කරනකොට චිත්තං විසුජ්ජති සිත පිරිසුදු වෙයිද තං චිත්ත විසෝධන කම්මට්ඨානං ඒ සිත පිරිසුදු කරන කර්මස්ථානය දස්සේතුන් දක්වන්නට ඉදං ආහ මෙය කියයි. තත්ත උපක්ඛමේනාති පච්චත්ත පුරිසකාරේන උපායේන වා. තත්ත ඒ පාඨේහි උපක්ඛමේන ඉති උපක්ඛමේන යනු පච්චත්ත පුරිසකාරේන වා වෙන්වෙන් වූ පුරිස ක්‍රියාව කරනකොට හෝ උපායේනවා පිළිවෙල කරනකොට හෝ යන අර්ථයයි. තථාගතං අනුසරතිති අට්ඨහි කාරණේහි තථාගත ගුණේ අනුසරති. තථාගතං අනුසරති ඉති තථාගතං අනුසරති යනු අට්ඨහි කාරණේහි කරුණු 8කින් තථාගත ගුණේ අනුසරති තථාගත ගුණයන් සිහි කරයි. එත්තහි ඉතිපිසෝ භගවාති සෝ භගවා ඉතිපි සීලේන ඉතිපි සමාධිනාති සබ්බේ ලෝකීය ලෝකුත්තර බුද්ධ ගුණ සංගහිතා. හි විස්තරය නම් එත්ත ඒ පාඨේහි ඉතිපිසෝ භගවා ඉතිපිසෝ භගවා යනු සෝ භගවා ඒ භාග්‍යතුන් වහන්සේ ඉති සීලේන අපි මෙසේ සීලේනුත් ඉති සමාධිනා අපි මෙසේ සමාධියනුත් ඉති යයි සබ්බේ සියලු ලෝකීය ලෝකෝත්තර බුද්ධ ගුණ ලෞකික ලෝකෝත්තර බුදු ගුණයන් සංගහිතා සංග්‍රහ කරන ලද්දාහුය. අරහන්ති ආදීහි පාටියක ගුණාව නිද්දිට්ඨා අරහන්ති ආදීහි පාටියක ගුණාව නිද්දිට්ඨා අරහං ඉත්‍යාදීහි අරහං යන ආදීන්ගෙන් පාටියක ගුණාව වෙන්වෙන් වූ ගුණයෝම නිද්දිට්ඨා නිර්දේශ කරන ලද්දාහ. තථාගතං අනුසරතෝ චිත්තං පසීදති ලෝකීය ලෝකුත්තරේ තථාගත ගුණේ අනුසරන්තස්ස චිත්තුප්පාදෝ පසන්නෝ හෝති. තථාගතං අනුසරතෝ චිත්තං පසීදති ඉති තථාගතං අනුසරතෝ චිත්තං පසීදති යනු ලෝකීය ලෝකුත්තරේ තථාගත ගුණේ ලෞකික ලෝකෝත්තර තථාගත ගුණයන් අනුසරන්තස්ස සිහි කරන්නාගේ චිත්තුප්පාදෝ චිත්තුප්පාදය පසන්නෝ හෝති ප්‍රසන්න වේ. කක්ඛන්ති ආමලක කක්ඛං තජ්ජං වායාමන්ති තජ්ජාතිකං තදනුච්චිකං කක්ඛේන මක්කන ගංසන දෝවන වායාමං පරියෝදපනා හෝතිති සුද්ධ භාව කරණං හෝති. කිලිට්ටස්මින් හි සීසේ පසාදෙත්වා නක්කත්තං කීලමානෝ න සෝබති.
පරිසුද්ධේ පන තස්මින් පසාදනං පසාදෙත්වා නක්කත්තං කීලමානෝ සෝබති. ඒවමේව කිලිට්ඨ චිත්තේන උපෝසතංගානි අදිඨාය උපෝසතෝ උපවුත්තෝ න මහප්පලෝ හෝති. පරිසුද්ධේන පන චිත්තේන උපෝසතංගානි අදිඨාය උපවුත්තෝ උපෝසතෝ මහප්පලෝ හෝති අදිප්පායේන ඒවමාහ. බ්‍රහ්මෝපෝසතං උපවසතිති බ්‍රහ්මා උච්චති සම්මා සම්බුද්ධෝ. තස්ස ගුණානුස්සරණ වශයෙන් අයං උපෝසතෝ බ්‍රහ්මෝපෝසතෝ නාම තං උපවසති. බ්‍රහ්මුණා සද්දින් සංවසතිති සම්මා සම්බුද්දේන සද්දින් සංවසති. බ්‍රහ්මංචස්ස ආරබ්බාති සම්මා සම්බුද්ධං ආරබ්බ. චිත්තස්ස උපක්ඛිලේසාති පංච නීවරණා. චිත්තස්ස උපක්ඛිලේසා ඉති චිත්තස්ස උපක්ඛිලේසා යනු පංච නීවරණා පංච නීවරණයෝය. කක්ඛන්ති ආමලක කක්ඛං. කක්ඛං ඉති කක්ඛං යනු ආමලක කක්ඛං නෙල්ලි කල්කයයි. තජ්ජං වායාමන්ති තජ්ජාතිකං තදනුච්චිකං කක්කේන මක්කන ගංසන දෝවන වායාමං. තජ්ජං වායාමං ඉති තජ්ජං වායාමං යනු තජ්ජාතිකං ඒ වෙනුවෙන් හටගත් තදනුච්චවිකං ඒට සුදුසු කක්කේන කල්කයෙන් මක්කන ගංසන දෝවන වායාමං තැවරීමේ ඉලීමේ සේදීමේ වන උත්සාහයයි. පරියෝදපනා හෝතිති සුද්ධ භාව කරණං හෝති. පරියෝදපනා හෝති ඉති පරියෝදපනා හෝති යනු සුද්ධ භාව කරණං හෝති පිරිසිදු බව කිරීම වෙයි. කිලිට්ඨස්මින් හි සීසේ ප්‍රසාදනං ප්‍රසාදෙත්වා නක්ඛත්තං කීලමානෝ න සෝබති. පරිසුද්ධේ පන තස්මින් ප්‍රසාදනං ප්‍රසාදෙත්වා නක්ඛත්තං කීලමානෝ සෝබති. ඒවමේව කිලිට්ඨ චිත්තේන උපෝසතංගානි අදිඨාය උපෝසතෝ උපවුත්තෝ න මහප්පලා හෝති. පරිසුද්ධේන පන චිත්තේන උපෝසතංගානි අදිඨාය උපවුත්තෝ උපෝසතෝ මහප්පලෝ හෝති ති අදිප්පායේන ඒවමාහ. හි සත්‍යක්මය කිලිට්ඨස්මින් සීසේ කිලිටු හිසෙහි ප්‍රසාදනං ප්‍රසාදෙත්වා පලදනාව පලදා නක්කත්තං කීලමානෝ නැකත් කෙලිය ක්‍රීඩා කරන්නා වූ තැනැත්තා න සෝබති නොහොබී. පන එනමුදු තස්මින් පරිසුද්ධේ එය පිරිසිදු කල්හි ප්‍රසාදනං ප්‍රසාදෙත්වා පලඳනාව පැළඳ නක්කත්තං කීලමානෝ නැකත් කෙලිය ක්‍රීඩා කරන්නා වූ තැනැත්තා සෝබති හොබී. ඒවමේව එසේම කිලිට්ඨ චිත්තේන කිලිටු සිතින් උපෝසතංගානි අදිඨාය උපෝසතාංගයෝ අදිෂ්ඨාන කොට උපෝසතෝ උපවත්තෝ වසන ලද උපෝසතය මහප්පලෝ න හෝති මහත්පලෝ වූවක් නොවේ. පන එනමුදු පරිසුද්ධේන චිත්තේන පිරිසිදු සිතින් උපෝසතංගානි අදිඨාය උපෝසතාංගයන් අදිෂ්ඨාන කොට උපවුත්තෝ උපෝසතෝ වසන ලද උපෝසතය මහප්පලෝ හෝති මහත්ඵල ඇත්තක් වෙයි ඉති යන අදිප්පායේන අදහසින් ඒවං ආහ මෙසේ වදාරයි. බ්‍රහ්මෝපෝසතං උපවසතිති බ්‍රහ්මා උච්චති සම්මා සම්බුද්ධෝ. බ්‍රහ්මෝපෝසතං උපවසති ඉතිෙත්ත බ්‍රහ්මෝපෝසතං උපවසති යන මේ පාඨෙහි සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධයන් වහන්සේ බ්‍රහ්මා උච්චති බ්‍රහ්මයයි කියනු ලැබේ. තස්ස උන්වහන්සේගේ ගුණානුස්සරණ වශයෙන් ගුණ සිහි කිරීම වශයෙන් අයං උපෝසතෝ මේ උපෝසතය බ්‍රහ්මෝපෝසතෝ නාමං බ්‍රහ්මෝපෝසතය නම් වේද තං උපවසති. ඒ බ්‍රහ්මෝපෝසතය සමාදන්ව වාසය කරයි. බ්‍රහ්මුණා සද්දින් සංවසති ති සම්මා සම්බුද්දේන සද්දින් සංවසති.
බ්‍රහ්මනා සද්දින් සංවසති ඉති බ්‍රහ්මනා සද්දින් සංවසති යනු සම්මා සම්බුද්දේන සද්දින් සම්මා සම්බුද්ධයන් වහන්සේ සමග සංවසති එක්ව වාසය කරයි. බ්‍රහ්මච්ඡස්ස ආරබ්බාති සම්මා සම්බුද්ධං ආරබ්බ චස්ස ආරබ්බා ඉති බ්‍රහ්මච්ඡස්ස ආරබ්බා යනු සම්මා සම්බුද්ධං ආරබ්බ සම්මා සම්බුද්ධයන් වහන්සේ අරබයා යන අර්ථයයි. ධම්මං අනුස්සරති इति සහතන්තිකං ලෝකුත්තර ධම්මං අනුස්සරති සොත්තින්ති කුරුවින්දක සොත්තින් කුරුවින්දක පාසාන චුන්නේන හි සද්දින් ලාකං යෝජෙත්වා මණිකේ කତ୍වා විචිත්වා සුත්තේන ආවුනිත්වා තං මණි කලාප පන්තිං උබතෝ ගහෙත්වා පිට්ටිං ගංසෙන්ති තං සන්දාය වුත්තං සොත්තිංච පටිච්චාති චුන්නන්ති නානීය චුන්නං තජ්ජං වායාමන්ති උප්පට්ඨන ගංසන දෝවනාදිකං තදනුරූප වායාමං ධම්මෝපෝසතන්ති සහතන්තිකං නවලෝකුත්තර ධම්මං ආරබ්බ උපවුත්තත්තා අයං උපෝසතෝ ධම්මෝපෝසතෝති පුත්තෝ ඉදාපි පරියෝදපනාති පදේටත්වා පුරිමනයේනේව යෝජනා කාතබ්බා ධම්මං අනුස්සරති इति සහතන්තිකං ලෝකුත්තර ධම්මං අනුස්සරති ධම්මං අනුස්සරති इति ධම්මං අනුස්සරති යනු සහතන්තිකං පෙළ දහම සහිත වූ ලෝකුත්තර ධම්මං ලෝකෝත්තර ධර්මය අනුස්සරති සිහි කරයි. සොත්තින්ති කුරුවින්දක සොත්තින් සොත්තින් ඉති සොත්තින් යනු කුරුවින්දක සොත්තින් කුරුවින්ද පබළු වැලයි. කුරුවින්දක පාසාන චුන්නේහි සද්දින් ලාකං යෝජෙත්වා මණිකේ කତ୍වා විච්චිත්වා සුත්තේන ආවුනිත්වා තං මණි කලාප පන්තිං උබතෝ ගහෙත්වා පිට්ටිං ගංසෙන්ති තං සන්දාය වුත්තං සොත්තිංච පටිච්චාති කුරුවින්දක පාසාහි විස්තරේනම් කුරුවින්දක පාසාන චුන්නේන කුරුවින්දක ගල්කුඩුන හි විස්තරේනම් කුරුවින්දක පාසාන චුන්නේන සද්දින් කුරුවින්දක ගල්කුඩු සමග ලාකං යෝජෙත්වා ලාකඩ යොදා මණිකේ කତ୍වා මණික් පමණ පිඩුකොට විචිත්වා විද සුත්තේන ආවුනිත්වා නූලකින් අමුණා තං මණි කලාප පන්තිං උබතෝ ගහෙත්වා ඒ ඇටවැල දෙපසින්ගෙන පිට්ටිං ගංසෙන්ති පිට උලත් තං සන්දාය වුත්තං සොත්තිංච පටිච්චාති තං සන්දාය ඒ සඳහා සොත්තිංච පටිච්ච ඉති යනුවෙන් වුත්තං කියන ලදී. චුන්නං ඉති චුන්නං යනු නහනීය චුන්නං නාන කුඩුය. තජ්ජං වායමන්ති උපට්ඨන ගංසන දෝවනාදිකං තදනුරූප වායාමං තජ්ජං වායාමං ඉති තජ්ජං වායාමං යනු උපට්ඨන ගංසන දෝවනාදිකං ඇඟිලීම ඇතිලීම සේදීම ආදී වූ තදනුරූප වායාමං ඊට අනුරූප උත්සාහයයි. ධම්මෝපෝසතන්ති සහතන්තිකං නවලෝකුත්තර ධම්මං ආරබ්බ උපවුත්තත්තා අයං උපෝසතෝ ධම්ම උපෝසතෝති වුත්තෝ ධම්ම උපෝසතං ඉති ධම්ම උපෝසතං යනු සහතන්තිකං පෙළ දහම සහිත වූ නවලෝකුත්තර ධම්මං නවලෝකෝත්තර ධර්මයන් ආරබ්බ අරබයා උපවුත්තත්තා උපෝසතය වැසූ බව හේතුවෙන් අයං උපෝසතෝ මේ උපෝසතය ධම්ම උපෝසතෝ ඉති වුත්තෝ ධම්ම උපෝසතය යනුවෙන් කියන ලදී. ඉදාපි පරියෝදපනාති පදේටත්වා පුරිමනයේනේව යෝජනා කරතබ්බා ඉදාපි මෙහිදීත් පරියෝදපනා ඉති පදේටත්වා පරියෝදාපන යන පදේ සිට පුරිමනයේනේව පෙර ක්‍රමයෙන්ම යෝජනා කාතබ්බා අර්ථ යෝජනාව කළ යුතුය. සංඝං අනුස්සරතිති අට්ඨන්නං අරිය පුග්ගලානං ගුණේ අනුස්සරති උස්මංච පටිච්චාති ද්වේ තයෝ වාරේ ගාහපිතං උසුමං පටිච්ච
උසංචාතිපි පාඨෝ අය මේ වත්තෝ කාරන්ති චාරිකං ගෝමයන්ති ගෝමුත්තං වා අජලන්ඩිකා වා ගෝමයන්ති ගෝමුත්තං වා අජලන්ඩිකා වා පරියෝදපනාති ඉදාපි පුරිමනයිනේව යෝජනා කාතබ්බා සංගෝපසන්ති අට්ඨන්නං අරිය පුග්ගලානං ගුණී ආරබ්බ උපවුත්තත්තා අයං පෝසතෝ සංඝ පෝසතෝති උත්තෝ සංඝං අනුසරති අට්ඨන්නං අරිය පුග්ගලානං ගුණේ අනුසරති සංඝං අනුසරති ඉති සංඝං අනුසරති යනෝ අට්ඨන්නං අරිය පුග්ගලානං අටක් වූ ආර්ය පුද්ගලයන්ගේ ගුණේ අනුසරති ගුණයන් සීකරයි උස්මංච පටිච්චාති ද්වේ තයෝ වාරේ ගාහා පිතං උසුමං පටිච්ච උස්මංච පටිච්චා ඉති උස්මංච පටිච්චා යනු ද්වේ තයෝ වාරේ දෙතුන් වාරයකින් ගාහා පිතං ගන්නා ලද උසුමං පටිච්ච උෂ්ණය හේතු කොටගෙනය උසංචාතිපි පාඨෝ උසංචාතිපි පාඨෝ උසංච යන වෙනුත් පාඨයකි අයං මේ වත්තෝ අයං අත්තෝ ඒව මේ අර්ථයමය කාරන්ති චාරිකං කාරං යනු කාරං ඉති කාරං යනු චාරිකං උණු අලුය ගෝමයන්ති ගෝමුත්තං වා අචලන්ඩිකා වා ගෝමයන් ඉති ගෝමයන් යනු ගෝමුත්තං වා ගව මුත්‍ර හෝ අචලන්ඩිකා වා එළුබෙටි හෝ යන අර්ථයයි පරියෝදපනා ඉති ඉදාපි පරියෝදපනා යන මෙහිදීත් කුරිමනයේනේව පෙර ක්‍රමයෙන්ම යෝජනා කාතබ්බා අර්ථ යෝජනාව කළ යුතුය සංඝ උපසන්ති අට්ඨන්නං අරිය පුග්ගලානං ගුණේ ආරබ්බ උපවුත්තත්තා අයං උපෝසතෝ සංඝෝපසතෝති උත්තෝ සංඝෝපසතං ඉති සංඝෝපසතං යනු අට්ඨන්නං අරිය පුග්ගලානං අටක් වූ ආර්ය පුද්ගලයන්ගේ ගුණේ ආරබ්බ ගුණයන් අරබයා උපවුත්තත්තා සමාදන් වූ බැවින් අයං උපෝසතෝ මේ උපෝසතය සංඝ උපෝසතෝ ඉති වුත්තෝ සංඝ උපෝසතේ යනුවෙන් කියන ලදී. Gacchami